ගයිස් මම කාලෙකින් වීඩියෝ එකක් රෙකෝඩ් කරේ නෑ. ඒක හින්දා මට පොඩ්ඩක් එකම දෙපාරක් කියවෙන්නත් පුළුවන්. කිසිම ස්ක්‍රිප්ට් එකකුත් නෑ. ඒක හින්දා කිසි ඕඩර් එකක් නැති වෙන්නත් පුළුවන්. කමක් නෑ විනාඩි 2-3ක් ගන්න. මම ඔයාලවත් එක ෂෙයා කරන්න ආවේ ඩිරයිව් එකේ තියෙන ඩෙවලොප්මන්ට් API එක නැත්නම් ඩෙවලොපර් API එක පාවිච්චි කරලා මොනවද හදන්න පුළුවන් කියලා ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. මම දැකලා තියෙනවා ගොඩක් අය මේක ඇතුලේ කරන්නේ රෙෆරල්ස් නැත්නම් ඇෆිලියේට් මාකටිං වගේ පාර්ට් එකක්. ඒ කියන්නේ ඔයා පාර්ට්නර් කෙනෙක් විදිහට ජොයින් වෙනවා ඩිරයිව් එකත් එක්ක. ඊට පස්සේ ඔයා කට්ටියව ජොයින් කරනවා. එතනින් කමිෂන් එකක් ගන්නවා. හැබැයි ඊට එහා ගිහිල්ලා ඔයාට හැම ට්‍රේඩ් එකටම පොඩි මාකප් එකක් ගන්න පුළුවන් විදිහේ වැඩක්. නැත්නම් අලුත් ගේම් එකක් හදන්න පුළුවන්. ඔයා ඩිරයිව් එකේ API එක පාවිච්චි කරොත්. දැන් මම මුලින් ඉඳලා කියන්න යන්නේ කොහොමද ඇප් එකක් හදන්නේ වගේ දේවල්. ඔයා ඩෙවලපර් කෙනෙක් නම් නැත්නම් මේ වෙලාවේ මොනවා හරි වයිප් කෝඩ් කරන කෙනෙක් නම් මොන හරි ප්‍රොඩක්ට් එකක් වයිප් කෝඩ් කරන කෙනෙක් නම් Claude ChatGPT වගේ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ වැඩේ බැක් එන්ඩ් සර්වර් එකකුත් නැතුව කරගන්න පුළුවන්. පළවෙනි ස්ටේජ් එකේදී. හැබැයි ඊට එහා යද්දී අපිට ඒක ඕන වෙනවා. මුලින්ම කියලා ඉන්නම් ඩෙරයිව් කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් බ්‍රෝකර් කෙනෙක්. ෆොරෙක්ස් ගැන අහලා ඇති. ට්‍රේඩින් කියන හරි අමුතු මාතෘකාවක් ඔයා දන්නවා ඉතින්. ෆොරෙක්ස් වල IC මාකට් කියලා එකක් තියෙනවා. එතකොට ටික් මිල් කියලා එකක් තියෙනවා. තව ගත්තොත් එහෙම ඒ දවස්වල තිබු එක්සලන්ස් ඔහොම එන ගොඩක් තියෙනවා. හරි. මෙන්න මේ වගේ එක තව බ්‍රෝකර් කෙනෙක් තමයි ඩිරයිව් කියලා කියන්නේ. ඩිරයිව් 1999 තමයි එයාලගේ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. කොහොම හරි අපි 2018 17 වගේ කාලෙ වෙද්දි ඒකේ නම තිබ්බේ binary.com කියලා. binary කිව්වහම ගොඩක් අය දන්නවා මේකේ අර 10 සීන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයා win or lost. ඒක එයාලගේ තාම තියෙනවා. හැබැයි වැඩි ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඒකට හේතුව binary කියලා කියන්නේ ඉතින් ඔයා දන්නවා සූදුවක්. forex ගත්තත් අපිට කතා කරන්න පුළුවන් එකත් මෙහෙම සූදුවක් කියලා. අපි ඉතින් ඒකට කතා කරන්න ඕනේ නැහැ. අපි කෙලින්ම බලමු මේකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඩිරයිව් එකේ තියෙන එක ස්පෙෂල් දෙයක් තමයි මෙයාලගේ මේ ලෝකල් අයට තියෙන සපෝට් එක හොඳයි. සිංහලෙන් සපෝට් එක දෙනවා. අනිත් දේ තමයි ගොඩක් මේක ඇතුලේ ජොයින් වෙච්ච ඕල්රෙඩි යූස් කරන මේ ප්‍රොඩක්ට්ස් යූස් කරන අයත් ගොඩක් ඉන්නවා. ඒක තමයි අනිත් දේ. සරින් සරේ වෙන මේ ඔතෙන්ටිකේෂන් ඉෂුව එක නම් පොඩි අවුලක් තමයි. ඒක මං හිතන්නේ දැනට ෆික්ස් කරලා තියෙනවා. ඔය පරණ account තියෙන අයට තමයි ඔය කේස් එක තියෙන්නේ. අලුතෙන් account හදන අයට කිසිම අවුලක් නැහැ. security පැත්තෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා. අපි බලමු මුලින්ම මේ developer API එක පාවිච්චි කරලා මොකද්ද හදන්න පුළුවන් කියලා. ඉතින් මම ආයෙත් මේක අර developer tutorial එකක් විතර කරන්න කැමති නෑ. මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් විදිහට තමයි මම මේක explain කරන්න try එකක් දෙන්නේ. හරි. API එකක් කියලා කියන්නේ මෙයාලගේ මේ තියෙන අමාරු system එක ඇතුලේ තියෙන හැම function එකක්ම අපි මේ trade කරනකොට දාන හැම button එකක් click කරන එකක්ම chart එකක් මේ tick chart එකක් මේ ඕන එකක් අපිට ඇතුලෙන් ඉල්ල ගන්න පුළුවන් විදිහේ නිකන් දොරක්. හරි. අපි කියනවා මට මේක දෙන්න කතා කරලා මට මේක දෙන්න මට මේක දෙන්න කියලා අපි කතා කරන සීන් එකක් තමයි ඒක ඇතුලේ වෙන්නේ. API එකක් කිව්වහම අපි ඒක application protocol නෙමෙයි. ඔය වගේ අපි terms වැඩක් නැහැ. නිකන් මේක තේරුම් ගන්න. පස්සේ ඔයාලට යන්න terms වලට යන්න, පස්සේ deep dive කරන්න. ඔයාලට engineering part එකක් කරන කෙනෙක් නම් deep dive යන්න. මම මේ කතා කරන්නේ සරලව මේ වැඩේට interest වැඩි විතරයි. දැන් එහෙම අපි කතා කරලා ඉල්ල ගන්නවා ඕන දේ. හැබැයි මේක නිකන් ඉල්ල ගන්න බෑ. හරි. එහෙම නිකන් ඉල්ල ගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් හිතන්න මෙන්න මේ volatility 100 කියන මාකට් එකේ තියෙන මේ ටික් ප්‍රයිස් එක මේ යන නිකන් අංක ටිකක් කියන්නේ. මේ අංක ටික අපිට එළියේ ඉඳන් කතා කරලා මේක දෙන්න කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට මේක ඇතුලේ මොකක් හරි ඕඩර් එකක් දාන්න ඕනි වුණොත් අපිට සිද්ධ වෙනවා මෙයාලගේ ඇතුළට ගිහිල්ලා මේ පොඩි රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න. නැත්නම් හැමෝම ගිහිල්ලා මේක බටන් එක ක්ලික් කරන්න කිව්වොත් ඒක ප්‍රශ්නයක් නේ. මොන රටෙන් දෙන්නේ මොකක්ද කරන්නේ අපි දන්නේ නැහනේ. ඉතින් එතකොට මෙයාලගේ මේ API එකට අපිට රෙජිස්ටර් වෙන්න ඕනේ. හරිද? මෙතන රෙජිස්ටර් වෙලා අපිට එයාලගේ මැප් එකට ID එකක් හදාගෙන පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. අන්න එතනින් පස්සේදී තමයි අපිට මේ සම්පූර්ණයෙන්ම දෙන ෆීචර්ස් ටික බැලන්ස් එක චෙක් කරන්න. මොකද බැලන්ස් එක චෙක් කරන්න බෑනේ account එකක් නැතුව. ඉතින් account එක ක්‍රියේට් කරන part එක ඔක්කොම වෙන්නේ අන්න එතනදී. හරි. මෙන්න මෙහෙම ගොඩක් දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔක එකින් එක කරන්න ගියොත් එහෙම පැය ගාණක් ඇදෙන වැඩක්. කැමති නම් කියන්න අපි app එකක් හදමු. මම දැනට already හදලා තියෙන apps දෙකක් තුනක් පෙන්නන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ඉන්ස්පයර් කරගෙන ඉතුරු ඒවා හදන්න. මේකට starting kit එකක් දෙන්න try එකක් බලමු. දැනට මට එහෙම හිතුන්නේ නැහැ. මොකද randomly කරන වීඩියෝ එකක් මේක. මම පළවෙනි ඉන්ටර්ෆේස් එක නැත්නම් පළවෙනි ගේම් එකට ගියොත් ඒක Trades Wave Rider. Trade Wave Rider කියලා තමයි මේකේ domain එක තියෙන්නේ. මේක වෙන්නේ boat to පදින සීන් එකක් තියෙන්නේ. හරි.
මේකෙදි මෙහෙම රෙක්ස් ෆැක්ටර් කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මෙහෙම මේ බෝට්ටු පදින ඒවා ගේම් නම් ඒක ඇතුලෙන් දෙන්නේ නැහැ. හරි. වාට ඔළුව පාවිච්චි කරලා මෙයාලගේ මේ තියෙන මේ ට්‍රේඩින් ටයිප්ස් කියලා තියෙනවනේ මේ ටයිප්ස් ටික බලලා ඒකෙන් හදන්න පුළුවන් ක්‍රියේටිව් දෙයක් තමයි ඇප් එකක් කියන විදිහට අපි ගන්න. එතකොට ඒ ඇප් එක ඇතුලේ වෙන්නේ ටෙක්නිකලි මොනවා ක්ලික් කරත් මේ ට්‍රේඩ් එකක් වැඩෙන එක තමයි. ඒක වැටෙන්නේ කොහොමද එක එක ටයිප්ස් තියෙනවා එන්න ගොඩක් තියෙනවා. අනික මේව කියන්න බෑ. මේ අන්නේ දේවල් තමයි ඒක ඇතුලින් අපි එක්සිකියුට් කරන්නේ. මම මේක වැඩි ඇඩ්වාන්ස් කරන්න යන්නේ නැහැ. මම මේක මිඩ් ලෙවල් එකට කරන හින්දා. ඊට පස්සේ දැන් අපි නිකන් එක්සැම්පල් එකක් ගත්තොත් මම මෙතන මෙහෙම ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති දැන් මේකේ මේ ට්‍රේඩ් එකක් වටනවා තමයි ටෙක්නිකලි. හැබැයි මේක ගේම් එකක් විතර ලස්සනට අපිට අපේ ක්ලයන්ට් පෙන්වන්න පුළුවන්. ඇයි මේක මෙහෙම කරන්නේ? මෙහෙම කරන්න හේතුව තමයි අපි ඩෙරයිව් එක කෙලින්ම ඩෙරයිව් මට ඒක හරියට කියන්න බෑ. ඩෙරයිව් එක අපි ගේම් ප්‍රමෝට් කරන්න ගියොත් සාමාන්‍යයෙන් කෙනෙක්ට තියෙන අවුල තමයි මේ ඒක තියෙන මේ හැම කම්ප්ලෙක්ස් වචනයක්ම ඒකේ මැතමැටිකල් පාර්ට්ස් ඒවා අපිට කියන්න කියොත් වෙන කරදරයක්. ගොඩක් අය කැමති නැහැ නේ ඔකට. ගොඩක් අය ඉන්නේ ඇවිල්ලා බටන් එකක් ක්ලික් කරලා ට්‍රේඩ් එක එක්සිකියුට් කරා. එන තාලෙට ගේම ගහගෙන යන එක තමයි ගොඩක් කරන්නේ. ඒකින්ද ඒ අයට උදව්වක් විදිහට තමයි මේ ගේම්ස් හදන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ තන රොකට් ගේම් එකක් තියෙනවා. එතනත් වෙන්නේ ඔයා මෙතන සිලෙක්ට් කරනවා. හරි? සවුන්ඩ් එක ඔෆ් කරමු. ඊපස්සේ මෙහෙම දැම්මට පස්සේ මේකේ ටෙක්නිකලි වෙන්නේ ඒ විදිහට ට්‍රේඩ් එක ඇක්ටිව් වෙන එක තමයි. හරි? දැන් මේ වගේ ගේම්ස් නම් ගොඩක් මේ අයට ෆැමිලියර්. ඒ හින්දා යාලට ඒ වගේ ගේම් එකක් හදන කී වාසිය තමයි අපේ ලෝකල් ඔඩියන්ස් එකත් ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් ලංකාවේ අයට ප්‍රොමෝට් කරනකොට. හොඳම දේ තමයි රට ඉන්න අපේ ලංකාවේ අයට ප්‍රොමෝට් කරන එක. මම මුකුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව තමයි මගේ ටාගට් එක තියෙන්නේ මේක ඇෆ්‍රිකන් වගේ මාකට් එකක්. ඒත් ලැතින් ඇමරිකා කියලා කියන්නේ හොඳ මාකට් එකක්. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. මම හිතන්නේ මේ මම ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ගියාද කොයිද ඕට වඩා. එහෙනම් ඔයාලා පොඩි ස්ටඩි පාරක් දාන්න. මොකක් හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම පොඩි ස්ට්‍රක්චර්ඩ් වීඩියෝ සෙට් එකක් අරගෙන එන්න. මේක නිකන් ජොලියට මට හිතුණා කාලෙකින් කතා කරෙත් නැති හින්දා පොඩි වීඩියෝ එකක් කතා කරලා ඔයාලට විස්තර ටිකක් කියන්න. මම ට්‍රේඩින් ගැන මුත් කියලා දෙන්නේ නැහැ හේතුව ට්‍රේඩින් ගැන කියලා දීලා ඉවරයක් කරන්නත් බෑ. ඒ ගොඩක් ඒවා මාරි ස්කෑම්. මට ඒ කැටගරි එකට වැටෙන කම්මැලි. මම ඩෙවලොපර් කෙනෙක් විදිහට සයිඩ් එකකින් ඉන්න කැමතියි. වෙන අපි ඊළඟ එකකින් හම්බෙමු.